දවසේ වැදගත්ම පුවත් සැකයකින් තොරව දැනගන්න අපගේ පුවත් සේවාවට එකතු වන්න. නිවුස් ටච් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මෙරට බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කනස්සල්ල. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පලිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා. ඝාතනයට ලක් වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන් බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවීම පවුල්වල සාමාජිකයන්ට සත්‍ය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ශම්දාසානි පවසන්නේ. මෙම ප්‍රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම්භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට විශේෂයෙන්ම දීර්ඝකාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාල සීමාවන් අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත් වූ A330 මගී ගුවන් යානයේ පක්ෂියෙකු ගැටී තිබෙනවා. මේ හේතුවෙන් එම ගුවන් යානය මේ වන විට හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුව ආරක්ෂිතව යළි කටුනායකට ගොඩබෑමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. මෙම යානයෙන් මගින් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා. ගෝඨාභයේ පෙත්සම කල්යයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 23 වෙනිදා දක්වා කල්තැවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද 4 වන දිනටත් සලකා බැලීම සිදු වුණා. අද පෙත්සම කැද වූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් වැඩිදුරටත් කරුණු දැක්වීම සිදු කළා. ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම ලබන 23 වෙනිදා දක්වා කල් තැබුණා. දවසේ වැදගත්ම පුවත් සැකයකින් තොරව දැනගන්න අපගේ පුවත් සේවාවට එකතු වන්න. නිවුස් ටච් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. රැඳී සිටියාට ස්තුතියි.